සෑම දිනාට සම්මා සම්බුදු සරණයි. බුදුගුණ භාවනාවෙන් නිවනට යන මාතෘකාව යටතේ අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙච්ච බොහෝ බැතිමතුන් වෙනුවෙන් කරන ධර්මානුශාසනාවක්. එහෙම නැත්නම් ධර්ම කරුණු පෙන්වා දීමක් තමයි මා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ වෙසක් මාසය නිසා අද මම කල්පනා කළා මේ අයට බුදුගුණ භාවනාව වැඩිම තුලින් මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් ලබාගත හැකි පහසු ආකාරයක් කියලා දෙන්නට. බුදුගුණ භාවනාව වඩන ආකාර ගැන අප අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුගුණ එහෙම නැත්නම් අරහම් බුදුගුණය වැඩි යුතු ආකාර කීපාකාරයක්ම දක්වලා තියෙනවා. එය නැවත නැවත පරිශීලනය කරලා බලන්නට ඕන. බුදුගුණ භාවනාව පිළිබඳ සාම්ප්‍රදායික මතය සහ බුද්ධ දේශනාව බුදුගුණ භාවනාව වැඩිම තුලින් සාම්ප්‍රදායික වශයෙන් පිළිගන්නේ උපචාර සමාධි මාත්‍රයක් පමණක් ඇති කරගත හැකි, විශේෂයෙන්ම විසුද්ධි මාර්ගය, අටුවා පොත් සහ ඒවා පාදක කරගෙන කියවෙන ලියවෙන දේවල් වලින් අපට ඇසෙන්නේ ඒ අදහස තහවුරු කරන දේවල් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමෝ ඒකෝ ධම්මෝ බුද්ධානුස්සති. මේක සඳහන් කරලා තියෙනවා මේ පාඨය අංගුත්තර නිකායේ ඒකක නිපාතේ 16 ඒක ධම්මපාලි කියන කොටසේ. මහණෙනි, එකම ධර්මයක් භාවිතා කිරීම තුළින් වැඩිම තුළින් ඒකාන්ත නිබ්බිදාය ඒකාන්ත වශයෙන්ම සසර කලකිරීම ඇති වෙනවා. විරාගාය ඒ වාගේම විරාගය ඇති කරවනවා. නිරෝධාය ක්ලේශයන් නිරුද්ධ කිරීමට සහ උපසමාය කෙලෙස් සංසිඳීමට ඒක හේතු වෙනවා. අභිඤ්ඤාය චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රතිවේධ කිරීමටත් එලෙසින්ම නිබ්බානාය නිර්වාණය සාක්ෂාත් කිරීමටත් එකම ධර්මයක් භාවිතා කිරීම තුළින් හැකියාව ලැබෙනවා. කවරක්ද එකම ධර්මය කියන්නේ? බුද්ධානුස්සතිය. මේ බුදුරජාණන් වහන්සේගේම වචන අප ප්‍රකාශ කරන්නේ අප කියන කරුණු 100%ක්ම බුද්ධ දේශනාවට අනුකූල බව දැක්වීම පිණිසයි. එතකොට සාමාන්‍ය වශයෙන් ව්‍යවහාර කරන නැත්නම් සාම්ප්‍රදායික අදහස් වලට පිහිටගෙන කරනු ලබන බුදුගුණ භාවනාව වැඩිම තුළින් ධානයක් ලබන්නටත් බැහැ. මාර්ගඵලයක් ලබලා නිර්වාණ ධාතු සාක්ෂාත් කරන්නටත් බැහැ. උපචාර සමාධිය පමණයි ලබන්නට පුළුවන් කියලා දැක්වෙන්නේ. උපචාර සමාධිය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ ධාන මට්ටමකට පහළ තත්වයක තිබෙන සිතේ සමාහිත ස්වરૂපයක්. බොහෝ විට ධාන මට්ටමකට ආසන්න තත්වයක් කියලා පොත්වල එක් වශයෙන් හඳුන්වනවා.
කෙසේ වෙතත් දැන් අප සාමාන්‍ය ව්‍යවහාර කරනු ලබන බුදුගුණ භාවනාව කරන ආකාරයෙන් ඒ භාවනාව වැඩීම තුළින් උපචාර සමාධි මාත්‍රයක්වත් ඇති කර ගැනීමට හැකිවේවිද කියන කරුණ ඇත්තෙන්ම සැක සහිතයි. එතකොට අප බුදුගුණ භාවනාව වඩන විට සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් ඒ බුදුගුණ භාවනාව වැඩීමෙන් අපට පුළුවන්කම ලැබෙනවා නිවන් අවබෝධ කර ගැනීමට. ඒ කරුණ තමයි වැඩිපුර අප විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ අද දවසේ. බුදුගුණ භාවනාව වඩා නිවන් අවබෝධ කළ හැකි තවත් ආකාර තිබෙනවා. ඒ කෙසේද යත් බුදුගුණ භාවනාවෙන් ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. ධ්‍යාන යනුවෙන් හඳුන්වන්නේ පින්නතුනි සමාධිය. එහෙත් ඊට ප්‍රථමයෙන් කියන්නට ඕන බුදුගුණ භාවනා වැඩීම තුළින් සමාධි ධ්‍යාන උපදවා ගත හැකි ආකාර කීපයක් තියෙනවා. ඒ ඉතා කෙටියෙන් හඳුන්වා දීමක් මා මේ කරන්නේ. විස්තර කතා කිරීමක් එහෙම නෙවෙයි. උපචාර සමාධියක් පමණක් නෙවෙයි. ධ්‍යාන මට්ටම් කවරක් වුවත් උපදවා ගන්නට පුළුවන් බුදුගුණ භාවනාව තුළින්. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත මෛත්‍රිය පැතුරු ආකාරය දැකිය හැකි නම් උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා මෛත්‍රිය දැකීමෙන් අපට ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. උන්වහන්සේගේ මෛත්‍රිය ශක්තිය තරම් විශාල මෛත්‍රී ශක්තියක් වෙනත් බුදු කෙනෙකුට හැර අන් කිසිවෙකුටවත් ඇති කර ගන්නට බැහැ. ඒ තරම් විශාල මෛත්‍රී ශක්තියක් බෝධිසත්ව මූලයේදී පවා මෛත්‍රිය වැඩි ආකාරය දැක්වෙන ජාතක කතා බොහෝ දකින්නට තියෙනවා. කෙටියෙන් කිව්වොත් ශාන්තිවාදී තාපස කතාව, ඉපදූ අවස්ථාවේදී කලාඹු රජුරුවෝ නාසය කපනවා, කන් දෙක කපලා ඉවත් කරනවා, අත් දෙක කපලා ඉවත් කරනවා, කකුල් දෙක කපලා තවත් ඉවත් කරනවා. ලේ විලක් මැද සිටින ශාන්තිවාදී තාපසයා ප්‍රකාශ කළේ මේ ආකාරයට. යෝමී හත්තේච පාදේච කන්හ නාසංච ඡේදයේ චිරංජීවතු සෝ රාජා නහි කුංජන්ති මාදිසා. මේ ආකාරයට ප්‍රකාශ කරට තේරුම ගන්නවා. මේ ආකාරයටම මාගේ කන් නසා කපා දමෝ, අත් කපා දමෝ. ඒ රජතුමා චිරංජීවතු බොහෝ කාලයක් ජීවත් වේවා. නේ කුංජන්ති මාදිසා මා වැන්නෝ කිපෙන්නේ කොයිම මොහොතකවත් නැහැ. එක් අවස්ථාවකදී තමා කුඩා දරුවෙක් ධර්මපාල කුමාරයා තමාගේ පිය රජුරෝ එදත් දෙව්දත් කිසිම වරදක් නොකළ ඒ කුඩා දරුවාගේ අත්පා ආදිය කප්පා දමනවා. අම්මා කෑ ගහනවා. පුළුවන් තරම් දුරට එපා එපා කියලා කොච්චර කෑ ගැහුවත් මේ වදේ දෙන්නට එපා කියලා කිව්වත් ඒ තිදෙනා කෙරෙහිම එකසේ මෛත්‍රිය එදා බෝධිසත්ව ළමා කුමාරයා පැතුරුවා. හඬන මව කෙරෙහි කඩුව අමෝරාගෙන සිටින වධකයා කෙරෙහි අණ දෙනු ලබන රජතුමා කෙරෙහි එකසේ මෛත්‍රිය පතුරවනවා. ඒ එදා බෝධිසත්ව මූලයේදී මේ කරුණු අප හරිහැටි තේරුම් ගන්න විට ඇයි අපට සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට බැරි කියන අදහස සිතට දැනෙන්නට ඕන.
එවිට සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට එක කරුණක් වශයෙන් ඉවහල් වෙනවා. බුදු වුණාට පස්සේ ඇතිවන මෛත්‍රී ශක්තිය එසේනම් කියන්නටම දෙයක් නොවේ. ඒ මෛත්‍රී ශක්තිය කොයිතරම් දුරට පැතිරුණාද කියන එක දකින්නට පුළුවන් වන්නේ බුදුගුණ යම් තාක් දුරට දකින්නට පුළුවන් නම් ඒ තාක් දුරටයි. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පැතිරු ආකාරය දකින විට තමාගේ සිත තුළ නිරායාසයෙන් මෛත්‍රිය ජනිත වෙනවා. උන්වහන්සේගේ සිත මෛත්‍රී පළමුවැනි ධ්‍යානයට පත්වුණේ මෙහෙමයි කියලා දකින විට අපේ සිතයි පළමුවැනි ධ්‍යානයට පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත කරුණාව පතුරන ආකාරය දැකිය හැකි නම් මේ මහා කරුණා සමාපatti ඥානය 89 ආකාරයකින් ඇතිවන බව පටිසම්භිදා මග්ග පාළියේ දක්වා තිබෙනවා. බහුකේහි ආකාරේහි පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති. විවිධාකාරයෙන් සත්වයා දෙස බලන විට බුදුරජාණන් වහන්සේට සත්වයා කෙරෙහි මහා කරුණාවක් ඇති වෙනවා. මහා කරුණාවට බැසගන්නවා කියන එක අදහසයි මා දැක්ුවේ. ආදිත්තෝ ලෝක සන්නිවාසෝති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති. මේ ලෝකය ගිනිගෙන දැවෙනවයි කියලා ලෝක සත්වයා දෙස බලන විට බුදුරජාණන් වහන්සේගේ සිත තුළ මහා කරුණාවක් ඇති වෙනවා. අපත් දකිනවා නම් මෙලෙස ලෝක සත්වයා ගිනිගෙන දැවෙනවයි කියලා අපගේ සිත තුළයි කරුණාව ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිත තුළ තිබෙන කරුණාව නොවේ, ඒ අපගේ සිත තුළ ජනිත වන කරුණාව. කේන ආදිත්තං කුමකින්ද මෙහි ගිනිගෙන දැවෙන්නේ? රාගග්ගිනා, දෝසග්ගිනා, මෝහග්ගිනා, ජාතියා ජරායා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි ආදිත්තං වදාමි. රාගගින්නෙන්, දේශගින්නෙන්, මෝහගින්නෙන්, ජාති ජරා ව්‍යාධි මරණ ගිනිවලින් ඒ වාගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ගිනිවලින් ගිනිගෙන දැවෙනවා. සාමාන්‍යයෙන් කරුණා භාවනාව කරන අය දුකට පත් සත්වයෝ දුකින් මිදෙත්වා කියලා කියන්නේ. එහෙත් අප දකින්නට ඕනෑ ඒ බුදු ඇසින් දැකපු ආකාරයට අනුව ලෝක සත්වයා කෙරෙහි කරුණාවක් ඇතිවන ආකාරයෙන්ම. එතකොට දැන් දෙවියන් වශයෙන් සිටින දිව්‍ය ලෝකවල දෙවිවරු මහා දිව්‍ය සම්පත් වින්දත් රාග ගින්නෙන් ඒ අයත් දැවෙනවා. දේශ ගින්නෙන් දැවෙනවා. එපමණක් නොවේ, ඊට පසු නැවත ඉපදෙනවා. සමහර විට දෙවියෙක් අද වුණාට හෙට ප්‍රේතෙක් වෙන්න පුළුවන්. සමහර විට අද දෙවියෙක් වෙලා හෙට තිරිසන් සත්වෙක් වෙන්න පුළුවන්. අද තිරිසන් සත්වෙක් වෙලා හෙට වෙනකොට අපාය නිරේගාමි වෙන්න පුළුවන්. ඒ විවිධ ජාති ගිනිවලට වැටුණාට පස්සේ සංසාර දුක නැවත නැවත අනුභව කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් කිසිම දුකක් නැතිව වාගේ
ධ්‍යාන සම්පත් වලින් සිටින්නේ. නමුත් සෝවාන් ආදී මාර්ගඵලලාභී තත්ත්වයකට පත්වීම තුලත් මේක සදාකාලිකයි කියන මෝහ ගින්න ඇති වෙනවා. ඒ වගේම මේ ලෝක සදාකාලික ආත්මයක් කියන අදහසේ බැසගෙන සිටිනවා. ඒ අයත් කල්ප ගණන් ආයුෂ තිබුණත් ඒ ආයුෂ කවදා හෝ දවසක ගෙවිලා නැවත ආපසු සංසාර චක්‍රයටම ආපහු වැටෙනවා. නැවත ජාති ජරා ආදී ගිනි ගොඩවල් වලට අනිවාර්යයෙන්ම පත් වෙන්න සිද්ධ වෙනවා. මේ විදියට අපටත් දකින්නට ඒ වගේම ඒ තුලින් කරුණාව ඇති කරගන්නට පුළුවන් ශක්තියක් ඇති වෙන්නට අනිවාර්යයෙන්ම ඕනේ. ඒ බුදුගුණ භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේගේ කරුණා ඇස අපේ ප්‍රඥා ඇසින් දකින විට එසේ කරන විට තමයි බුදුගුණ භාවනාව තුළින් සමාධි මාත්‍රයක් නොවේ ධ්‍යාන මට්ටමක් උපදවා ගත හැකි වෙන්නේ. ඒ වාගේම බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ 89 ආකාර අප කියනවා නෙවෙයි මේ කරුණක් දෙකක් උදාහරණ වශයෙන් තමයි මා පෙන්වා දෙන්නේ. අස්ස ලෝකෝ සබ්බං පහාය ගමනීයන්ති. එහෙම නැත්නම් අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයන්ති. මේ ලෝකේ අයිතිකාරයෙක් නැහැ. සියල්ල අතහැරලා මේ ලෝක සත්‍යයට ගමන් කරන්නට සිදු වෙනවා. එහෙම දකින කොටත් බුදුරජාණන් වහන්සේගේ సంతානිය තුල ඇතිවන්නේ මහා කරුණාවක්. මහා විශාල ධනස්කන්ධයන් උපයාගෙන නැත්තම් ගෙවල් දොරවල් හදාගෙන නොයෙක් දේවල් අල්ලාගෙන කටයුතු කරන ලෝක සත්‍යය Tamanට ඒවායේ කිසිම හිමිකමක් නැහැ කියලා කවදාවත් හිතන්නෙත් නෑ, දන්නෙත් නැහැ. Tamanට ඒවා අහිමි දේවල් කියලා දන්නෙත් නැහැ. නැත්තම් සමහරු රටවල් අල්ලා ගන්නට හදනවා. නැත්තම් රාජ්‍යයන් ඇති කර ගන්නට උත්සාහ කරනවා. විවිධ දේවල් කරනවා. ඇති කර ගන්නට උත්සාහ කරනවා. විවිධ දේවල් කොච්චර කරත් නමුත් ඒ අය දන්නේ නැහැ සබ්බම් පහය ගමනීයන්ති මේ සියල්ල අතහැරදා යන්නම සිද්ධ වෙනවා කියන එක. ලෝකයා අවිද්‍යාවේ බැසගෙන සිටින්නේ අවිද්‍යා අන්ධකාරේන ඕනද්දෝ ලෝක සන්නිවාසෝ කෝචි ආලෝකං දස්සතා. ඒ අවිද්‍යා අඳුරේ බැසගෙන මේ ලෝක සත්‍යය සිටින්නේ. කවුද ප්‍රඥා ආලෝකයක් දක්වන්නට පෙන්눔 කරන්නට සිටින්නේ කියන අදහස ඇති වෙන විට බුදුරජාණන් වහන්සේ සිත තුළ පහළ වෙන්නේ මහා කරුණාවක්. නැත්තම් දුක්ඛේ පතිට්ඨිතෝ ලෝක සන්නිවාසයෝතෝ දුක්ඛේ පතිට්ඨිතෝ ලෝක සන්නිවාසෝති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්‍යේසු මහා කරුණා ඔක්කමති. මේ ලෝකයේ සත්වයෝ දුකෙහි පිහිටලා සිටින්නේ කියන කරුණ හරියට දකින විට සත්වයා කෙරෙහි ඇතිවන කරුණාව අසීමිතයි. මේවා තමාගේ හදවත තුලින්ම දකින්නට පුළුවන් නම් හදවත තුලින්ම ඒ කරුණ මතුවෙනවා නම් තමයි නියම බුදුගුණ භාවනාවක් වන්නේ. නැතුව වචන මාත්‍ර වලට පමණක් සීමා වෙලා කවුරුන් කියන දෙයක් අහගෙන සිට ඒවා මතක තබාගෙන ඒවා අන් අයට කියන්නට පුළුවන් වූ පමණින්ම තමා බුදුගුණ දන්නවා කියලා හිතන්නට නම් එපා. බුදුගුණ භාවනාවක් කරනවා කියලා හිතන්නටත් එපා. බුදුරජාණන් වහන්සේට
ප්‍රතිපත්ති පූජාවක් කරනවා කියලාවත් හිතන්න නම් එපා. මුළු ලෝකේ යම්තාක් සත්වයෝ සිටිනවා නම් හැමදෙනාම දුක්ඛේ පටිච්චිතෝ දුකෙහි පිහිටලයි ගමන් කරනු ලබන්නේ. දුකට පත් සත්වයෝ නෙවෙයි කිසිම දුකකට පත් වෙලා සිටින්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ආදී ගිනි වලට පත් වෙන තත්වයක සිටින්නේ. ලෝකයේ සිටින සියලු සත්වයන් විඳින දුක, මනුෂ්‍ය ලෝකයේ සත්වයෝ විඳින දුක, තිරිසන් සත්වයෝ විඳින දුක තමන් දකිනවා නම් සතර අපාවල සත්වයෝ දුක් විඳින ආකාරය, ඒ වගේම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල සත්වයන් දුකට පත්වන ආකාරය තමන් දකිනවා නම්, තමන්ට පැහැදිලිව පේනවා නම් ලෝකයේ කිසිම සත්වෙක් දුකෙන් ගැලවිලා නැහැ. පිරිනුවන් පාපු කෙනෙක් නැහැ. පිරිනුවන් පාපු කෙනෙක් හැර කියලා පිරිනුවන් පෑවයින් පස්සේ කෙනෙක් කියන්නට කිසිවක් ශේෂ වන්නේ නැහැ. සියල්ලම නිවී යනවා. ඒක නිසා මේ මුළු ලෝකේ යම්තාක් සත්වයෝ සිටිනවා නම් හැමදෙනාම දුක්ඛේ පටිච්චිතෝ දුකෙහි පිහිටලා සිටින්නේ. නැති සත්වයන් පවා සෑම කෙනෙක්ම දුකේ පිහිටලා සිටින්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ආදී ගිනි වලට පත් වෙන තත්වයකට සිටින්නේ. ලෝකයේ සිටින සියලුම සත්වයන් විඳින දුක, මනුෂ්‍ය ලෝකයේ සත්වයෝ විඳින දුක, තිරිසන් අපායන් වල සත්වයෝ විඳින දුක ආකාර, ඒ වගේම දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල සත්වයන් විඳින දුක, මෙන්න මේ ආකාරයට පෙන්වලා දුන්නාම මේ විශ්වයේ යම්තාක් සත්වයෝ සිටිනවා නම්, දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් සත්වයෝ සිටිනවා නම්, දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් මාරයෙක් වුණත් මනුස්සයෙක් වුණත් කවර සත්වයෙක් වුණත් රහත් වුණත් බුදු පසේ බුදු වුණත් සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් දුකේ පිහිටලයි සිටින්නේ. රහත් වූ බුදු වූ පසේ බුදු වූ උතුමාණන් වහන්සේලාගේ සිත තුළ පවත්නා වූ විමුක්ති සිතට කිසිම දුකක්, වේදනාවක්, සැපක් මොකක්වත් දැනෙන්නේ නැහැ. ඒක වෙනම කාරණාවක්. නමුත් කායික වශයෙන් දැනෙන සියලුම දුක් දැනෙනවා. සාපිපාසාදී දුක් දැනෙනවා. ඒ වගේම ව්‍යාධි දුක් දැනෙනවා. ජරා දුක් දැනෙනවා. මරණ දුක් දැනෙනවා. මුගලන් මහරහතන් වහන්සේට 500 දෙනෙකුගෙන් පහර කාලා පිරිනිවන් පාන්නට සිදු වුණේ හිතනවාද මේ අය උන්වහන්සේ දුකට පත් වුණේ නැහැ කියලා. මානසික වශයෙන් දුකක් නැති එක වෙනම දෙයක්. කායික දුක් විඳින්නට ඕනේ. පිරිනිවන් පාන මංචකයේ දක්වාම යම්තාක් සත්වයෝ ලෝකේ සිටිනවා නම් ඒ සියලු දෙනාම දුක්ඛේ පටිච්චිතෝ දුකෙහි පිහිටලායි සිටින්නේ. මේ ලෝක සත්වයා තමන් දුකේ පිහිටලා සිටිනවයි කියලා දන්නේ නැහැ. ඒ අය අවිද්‍යා අඳුරේ බැසගෙන, අවිද්‍යාවේම සිටගෙන තව තවත් උත්යුත්තෝ ලෝක සන්නිවාසෝ නොයෙක් දේවල් වල නිරත වෙලා සිටිනවා. ඉතින් උත්යුත්තෝ ලෝක සන්නිවාසෝ එහෙ දුවනවා මෙහෙ දුවනවා. මං ඔය කොළඹ වැනි නගරය වලට යනකොට නිතර මතක් වෙන පාඨයක් ඒ තමයි උය්යුත්තෝ කියන එක. හරියට කඩියන් එහාට මෙහාට දුවන්නාසේ, වෙඩි කාපු ඌරන් එහාට මෙහාට දඟලන්නසේ සත්වයා දඟලනවා. මොකද්ද කරන්නේ? කොහෙද යන්නේ? මරණින් පස්සේ කොතැනද හිමි තැන වන්නේ කියන
කරුණ ගැනවත් අවබෝධයක් නැතුව දුකේම පිහිටලා දුකම ප්‍රාර්ථනය කරලා දුකම ආස්වාද කරමින් දුකම අභිනන්දනය කරමින් දුකම ප්‍රාර්ථනය කරා යන්නට ඒකම බැසගෙන මේ ලෝක සත්වයා කටයුතු කරනවා කියලා දකිනකොට අනේ මිනිසුනේ මේ සත්වයාගේ අවිද්‍යාව කවුද ප්‍රඥා ආලෝකයක් කියා දෙන්නට සිටින්නේ? නැත්තම් කියලා දුන්නටත් කාටද තේරෙන්නේ? අනේ පව් මේ සත්‍යෝ කියන හැඟීම තමාගේ සිත තුළ ඇති වෙනවා නම් ඒ ආකාරයට බුදු ගුණ භාවනාව තුළින් ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. මං වචනයක් දෙකක් ප්‍රකාශ කළේ හරියට භාවනා කළොත් අපට බුදුගුණ තුළින් මෛත්‍රී හෝ කරුණාව හෝ ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්කම තියෙන නිසා. බුදුගුණ තුළින් විදර්ශනා සමාධි උපදවා ගන්නටත් පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව බුදුගුණ තුළින් විදර්ශනා සමාධියත් උපදවා ගන්නට පුළුවන්. සමත සමාධි පමණක් නොවේ. උන්වහන්සේ විදර්ශනා වශයෙන් අනිමිත්ත සමාධි උපදවාගෙන ගත්තා. අපනහිත සමාධි උපදවා ගත්තා. ශුන්්‍යත සමාධි උපදවා ගත්තා. අපටත් උන්වහන්සේගේ අනිමිත්ත සමාධි උපදවා ගත්තේ කවර ආකාරයෙන්ද කියලා දැකලා ඒ නිමිත්ත සමාධියත් ඒ ආකාරයෙන් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. අපනිහිත සමාධියත් එලෙසින් ඇති කරගන්නට පුළුවන්. ශුන්්‍යත සමාධියත් ඇති කරගන්නට පුළුවන්. එසේ වුවොත් විදර්ශනා සමාධි භාවනාව තුළින් ලැබෙන විදර්ශනා සමාධියත් උපදවා ගන්නට පුළුවන්. එහෙත් ඒවා බොහෝ දෙනෙකුට කරන්නට පුළුවන්කමක් හැකියාවක් ලැබෙන්නේ නැත.